Hello guys, welcome back to my YouTube channel. අද මම කොරියන් රාමෙන් එකක් තමයි හදන්නේ. එහෙනම් අපි ගිහින් බලමුද කොහොමද මම කොරියන් රාමෙන් එක හදාගන්නේ කියලා. මේක තමයි මම හදාගත්ත කොරියන් රාමෙන් එක. මම step by step කියන්නම් මම කොහොමද හදාගත්තේ කියලා. ඔයාලත් මේ විදිහට try කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලා try කරලා තියෙන විදිහත් මට කියන්න. මේකට අපිට අවශ්‍ය වෙනවා සුදුලූණු හීනියට කපාගෙන ඒ වගේම ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ඇස්ට්‍රා සහ මම චීස් කෑල්ලකුත් අරගෙන තියෙනවා රස වැඩි වෙන්න. ඊට අමතරව සෝයා සෝස්. බුල්ඩක් රාමෙන් එකක් තමයි මම අද අරගෙන තියෙන්නේ. මෙතන රාමෙන් පැකට් දෙකක් තියෙනවා. මේක තමයි අද මම හදන්නේ. මේක ඕපන් කරපුවම තව පොඩි පැකට් දෙකකුත් තියෙනවා. අපි ඒ දෙකත් යූස් කරනවා මේ රාමෙන් එක හදන්න. මුලින්ම මම උණු වතුර ටිකක් අරගෙන හොඳට පැහුණු උණු වතුර අරගෙන ඒකට අපේ රාමෙන් දෙක දාගන්නවා. මේ විදිහට දාගෙන ඒක සාමාන්‍යයෙන් බාගෙට වගේ තඹ ගන්න ඕන. හොඳටම තඹ ගන්න එපා. බාගෙට වගේ තඹ ගන්න. 50ක් වගේ තමයි තඹ ගන්න ඕනේ. මොකද අපි හදා ගන්නවනේ පේස්ට් එකක්. ඒ පේස්ට් එකක් දැම්මහම තව ටිකක් ඩිපේ තියෙද්දි තව හොඳට මේක තැම්බෙන නිසා පේස්ට් එක හදාගන්න මම කරන්නේ මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒකට ඇස්ට්‍රා තේ හැඳි දෙකක් දාගන්නවා. දාගෙන මේක හොඳට රත් කරගන්න ඕන. පේන විදිහට හොඳට රත් කරගන්න. හොඳටම රත් වුණාට පස්සේ තමයි අපි ඊටු ටික එකතු කරන්නේ. මම මුලින්ම මේකට එකතු කරන්නේ සුදු ලුණු ටික අපි හොඳට කෑලි කපලා ගන්න ඕනේ. මේ විදිහට එකතු කරලා ඒක චුට්ටක් බෙදෙන්න තියලා ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. තේ හැන්දක ප්‍රමාණයක් වගේ තමයි මම දෙකම ගන්නෙ. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු තේ හැන්දකුත් දාගන්නවා මේකට. දාගෙන මේ ඔක්කොම හොඳට රත් වෙනකන් තියන්න ඕනේ. ඒ තියලා මේකට සෝයා සෝස් තේ හැඳි දෙකක් වගේ එකතු කරලා සීනි තේ හැඳකුත් මම දාගන්නවා. දාගෙන ඉවර වෙලා මේක හොඳට රත් කරගන්න. තව ටිකක් හොඳට රත් වෙන්න තියලා අපි හදාගත්ත නූඩ්ලස් එක තියෙන්නේ. ඒක අපි ආපහු තියලා ලිපේ තියලා ඒකට අපි අර පැකට් පොඩි ෂැෂේ පැකට් දෙකක් තිබ්බේ. ඒකේ තියෙන ඒ දෙකම එකතු කරනවා. සෝස් එකයි අනිත් පැකට් එකේ තියෙන එකයි දෙකම එකතු කරලා හොඳට මේක හැඳි ගා ගන්න ඕනේ. මම දෙකක් එකතු කරන්නේ. මම මෙතන පැකට් දෙකක් අරන් තියෙනවනේ. ඒ නිසා ඒ දෙකේම තියෙන ටික එකතු කරනවා මම. ඒ ටික එකතු කරලා අපි හදාගත්ත පේස්ට් එක තියෙන්නේ. ඒ පේස්ට් එකත් ඔක්කොම මම මේකට එකතු කරනවා. ඒ පේස්ට් එකත් එකතු කරපුවාම ඒක අමුතුම රසක් තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න. අනිවාර්යෙන් try කරලා බලලත් ඇති. සමහර විට ඊට පස්සේ අන්තිමට මේකට අපි ගත්ත චීස් එක එකතු කරගන්න ඕනේ. මේ විදිහට තමයි තියෙන්නේ අපි හදාගත්ත රාමෙන් එක. ඔයාලට පේනවා ඇති මාරම රසයි. දැන් තිබ්බනම් දැන් කන්න හිතෙන තරම් රසයි. මම ඒකට බිත්තරේකුත් බැඳගත්තා. හදලා බලන්න. පෙනුම වගේම ඇත්තටම රසම රසයි. එහෙනම්
thank you වීඩියෝ එක බැලුවට. ගිහින් එන්නම් bye.